අයිබෝවන් කොහොමද හැමෝටම ඔන්න අද මම හදන්න යන්නේ සම්බෝල තෙම්පරාදුවක්. ඉතින් ඒකට මුලින්ම ළූණු ටිකක් කපා ගන්න ඕනේ. මම ඊට කලින් නම් වොයිස් ක්ලිප් කරලම නැහැ. ඒත් මට හිතුණා මේ වීඩියෝ එකට වොයිස් ක්ලිප් එකක් කරත් හොඳයි. මොකද දන්නේ නැති දේවලුත් ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඉතින් මම රට ළූණු ගත්තේ. ඔයගොල්ලන්ට පුළුවන් චූටි රතු ළූණු අරගෙන සම්බෝලෙට තවත් රස වෙනවා. මොකද මං ළඟ තිබුණේ නැහැ රතු ළූණු. ඒ නිසා මම රට ළූණු ගත්ත සම්බෝලේ තෙම්පරාදුව කරන්න. ඉතින් මේකට පොල් ඔයගොල්ලෝ කැමති නම් කලටි පොල් හරි නැත්නම් පැහුණු පොල් හරි දෙකකින් එකක් ඔයගොල්ලන්ට සම්බෝලෙට එකතු කරගන්න පුළුවන්. මුලින්ම වංගෙඩියට ළූණු ටික දාගන්න. ඊට පස්සේ ඒකට ඇත්තටම මං ගාව නම් කෑලි මිරිස් තමයි තිබුණේ. ඔයාලට ඕනේ නම් පුළුවන් ඒකට වෙරිචි මිරිස් කරල් හරි පාවිච්චි කරන්න. ලුණු කුරු ටික. එතකොට පොල් ඔක්කොම ටික දාලා දැන් වංගෙඩියට ඊට පස්සේ කොටා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් මිරිස් කල හරි පාවිච්චි කරන්න පුළුවන් නැත්තම්. ඉතින් ඔන්න දැන් මම මේ පොල් තෙල් ටිකක් එකතු කරගන්න තෙම්පරාදුව හදාගන්න යන්නේ. ඒකට අබ ටිකක් එකතු කරගන්න. ගොඩාක්ම දාන්න එපා. ගොඩක් දැම්මොත් පිත්ත රස එනවා ඒදී. ස්වල්පයක් චුට්ටක් වගේ එකතු කරගන්න. ඊට පස්සේ ලුණු. ඉතින් මේක රන්වන් පැහැවෙන තෙක් හොඳින් බැද ගන්න. ලුණු ටිකේම හොඳට රන්වන් පාට වෙන්න. ඊට පස්සේ මේකට කරපිංච ටිකක් එකතු කරගන්න. ඒ වගේම මුරුංගා කොළ. ඇත්තටම මම මුරුංගා කොළ එකතු කරනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් විතර මුරුංගා කොළත් එකතු කරගන්න. උම්මලකඩ මම නම් කන්න කැමතිම දෙයක්. ඉතින් ඔයගොල්ලෝ උම්මලකඩ වලට අකමැති අයට පුළුවන් හාල් රසම් ටිකක් එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ උම්මලකඩත් එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක හොඳට තෙම්පරාදු කරගන්න. තෙම්පරාදු කරගත්තට පස්සේ ඒකට අපි පොල් ටික දානවා. අපි කොටාගත්ත සම්බෝල හදවගත්ත සම්බෝල පොල් ටික දානවා. දාලා හොඳට තෙම්පරාදු කරගන්නවා. ඉතින් මේ බලන්නකො හරිම සුවඳයි. මුළු කුස්සියම සුවඳ හමනවා මේ සම්බෝලේ හදාගත්තට පස්සේ. ඉතින් ඒකට දෙහි ටිකක් අපි බිඳු 2-3ක් අපිට එකතු කරගන්න. ඉතින් මේක හරිම රසයි. මන්නම් සම්බෝලයි බතුයි තමයි කෑවේ. හරිම රසයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ගෙදරදී මේ මම කියලා දුන්න විදිහටත් සම්බෝලේ හදලා රස බලන්න. ඉතින් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් බලලා මට ලයික් කරන කමෙන්ට් කරන හැමෝටම ආදරෙයි.